හරි දැන් මුලින්ම හිතන්න දැන් ඔයාලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න ඕන නම් ඔයාලට තියෙන්නේ එක්සෑම්ස් ටික හරියට කරගෙන ඩිග්‍රී එකට දාන එකනේ. ඒතකොට අපි එතන ඉඳන් කල්පනා කරලා බලමු. දැන් ඔයාට කියලා දෙන ලෙක්චර්ස් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ලෙක්චර්ස් කරන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් නම් ඒ කියන්නේ වර්ස්ට් කේස් සිනාරියෝ. එතකොට ඔයා කරන්න ඕන ලෙක්චර් කට් කරන එක නෙමෙයි ලෙක්චර් කොහොම හරි යන්න ඕන. ඒකට පුළුවන් තරම් දෙයක් එකෙන් ග්‍රහණය කරගෙන ග්‍රැස්ප් කරගෙන ඔයා යාළුවෙක්ගෙන් ඒකේ ඩිස්කෂන් එකක් ඉල්ලගන්න පොඩි. ඒ කියන්නේ යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඒක ඒ පාඩම අහගන්න. එහෙම හැම ලෙක්චර් එකටම ඔයා කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔයාගේ ලෙක්චර් ටොපික් එකට අදාළව YouTube එකේ ඕන තරම් සිංහල වීඩියෝස් තියෙනවා. ඒතර ඔයා ඒව ටොපික් එක සර්ච් කරලා අවශ්‍ය ඔයාට ගැලපෙන සිංහල වීඩියෝස් තෝරගෙන ඒව බලන්න ඕන. ඒ ගොඩක් වීඩියෝස් වල ඔයාට සිංහලෙන් එක්ස්ප්ලেইন කරන අතරේ යාලා ඉංග්‍රීසි වොකැබුලරි එක දානවා. ඒ කියන්නේ ඉංග්‍රීසි වර්ඩ්ස්. ඒ ටෙක්නිකල් වර්ඩ්ස් ටික දානෝනේ අනිවාර්යෙන්. එතකොට ඔයා ඒව ලියාගෙන ඒවේ සිංහල තේරුම් බලලා ඒව වචන වලට හුරු වෙන්න ඕන. ඕනම දෙයක ඕනම ෆීල්ඩ් එකක ටෙක්නිකල් වර්ඩ්ස් තියෙනවා. ඒ ටෙක්නිකල් වර්ඩ්ස් ටික ඔයාට ඒ වචන සෙට් එක පුළුවන් නම් ඔයාට 50කටත් වැඩිය ගොඩ දාගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාගේ ලෙවල් එකට අදාළ වැඩ ටිකක් කෙරෙන්න ඕන. එතකොට ඒකට අදාළ ඔයාට ඉංග්‍රීසි සර් කෙනෙක් හොයාගෙන එයත් එක්ක කතා කරලා ඔයාගේ ඩිග්‍රී එකට ගැලපෙන විදිහේ වොකැබුලරි එක වචන සෙට් එක කියලා දෙන්න ඕන. ඊට පස්සේ අදාළ ග්‍රැමර් ඊට පස්සේ රයිටිං, රීඩිං, ලිසනින් ඒ සම්බන්ධ දේවල් ටික ඔයාට ඩිග්‍රී එකට ගැලපෙන විදිහට එයාගෙන් අහගන්න ඕනේ. එතකොට ඒකට කැපකිරීමක් කරන්න වෙනවා මුදල් වගේම කාලය. එතකොට තුන්වෙනි එක තමයි ඔයා ඉංග්ලිෂ් එන්වයරන්මන්ට් එකක ජීවත් වෙන්න ඕනේ. එයාට පුළුවන් ඔයාගේ ෆේවරිට් ඉංග්ලිෂ් ෆිල්ම්ස් බලන්න. ඉංග්ලිෂ් ෆිල්ම්ස් බලන්න නැත්නම් ඉංග්ලිෂ් ෆිල්ම්ස් බලන්න ඕන. ඉංග්ලිෂ් ෆිල්ම්ස් බලද්දී ඔයා ඉංග්ලිෂ් ෆිල්ම් එකට දාගන්න ඕන සබ්ටයිටල් එක ඉංග්ලිෂ් වලින්මයි. ඔයා පොඩ පෝස් කර මේවා වචන තේරුම් ගන්න ගමන් ඔයා ටිකක් මේක බලන්න ඉංග්ලිෂ් මූවිස්. ඔයා දවසේ පැය 24ම ඔයා ඉංග්ලිෂ් එක්ක එන්වයරන්මන්ට් එකේ ජීවත් වෙන්න මං කියන එක තේරෙන්නේ නැති. එහෙම කරොත් ඔයාට පුළුවන් කාලයත් එක්ක ටික ඔයාගේ ලෙවල් එක වැඩි කරගන්න. ඔයාට ඩිග්‍රී එක අතාරින්න කිසිම හේතුවක් නැහැ. කිසිම එක්ස්කියුස් එකක් නෙමෙයි ඉංග්‍රීසි බැරි එක. ඉංග්‍රීසි කියන්නේත් ලැන්ග්වේජ් එකක්. ඔයාට සිංහල පුළුවන් නම් සිංහල කියවන ලියන්න ගන්න පුළුවන් නම් ඔයාට ඉංග්‍රීසිත් පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ හරි මඟ පෙන්වීමක් සහ ඔයාගේ කැපවීම. එක්ස්කියුස් එකක් විදිහට හිතන්න එපා. good luck.